හැම වෙලාවෙම අපි ප්‍රාර්ථනා කරන්නේ නිරෝගීවත් ජීවිතයක්. නමුත් අපිට රෝගී තත්ත්වයන්ට පත්වන්නට අවස්ථා තියෙනවා. ඒවයින් වළකින්නේ කොහොමද කියලා අපි නිරන්තරයෙන් කතා කරනවා. රෝග පිළිබඳව දැනුවත් වෙනවා. එතකොට ඒ ගැන අවබෝධයක් අපිට ලැබෙනවා. ඉතින් අද ඔබත් සමග අපි සාකච්ඡා කරන්න යන්නේ එක ශාරීරික තත්ත්වයක් වන ඩිහයිඩ්‍රේෂන්. එහෙමත් නැතිනම් විදලන යන මාතෘකාවයි. ඉතින් මේක වළක්වා ගත හැකි තත්ත්වයක් කියලා තමයි ඒ පිළිබඳ දැනුවත් වෛද්‍යවරුන් සටහන් කරන්නේ. එවැනි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුට අපි අද ආරාධනා කළා මේ ගැන කතා කරන්න. ડોક્ટર ප්‍රභාත් ලක්මාල්. අයිබෝවන් ડોક્ટર, මම විනති පෙරේරා. ඉතින් ડોક્ટર මේ ශාරීරික තත්ත්වය, මේ විදලනය, එහෙමත් නැත්නම් ඩිහයිඩ්‍රේෂන් කියන්නේ ඇත්තටම මොකක්ද? ඔව් මිනසි, අපි ඩිහයිඩ්‍රේෂන් ගැන කතා කරන්න මත්තෙන් අපි පොඩ්ඩක් කතා කරමු. අපිට ජලය කියන එක අපි හැමෝම දන්නවා අපේ සාමාන්‍ය ශරීරයේ ක්‍රියාකාරීත්වයට ජලය ඉතා වැදගත් බව. ඒ වගේම තමයි අපි සාමාන්‍ය කෙනෙකුගේ ශරීරය ගත්තට පස්සේ අපි එයින් 60% වගේ ප්‍රමාණයක් බර අපේ ජලයෙන් තමයි කවර් වෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි කිලෝ 70ක කෙනෙක් වගේ බරක කෙනෙක් බැලුවොත් ඔවුන්ගේ 60% කියලා කියන්නේ කිලෝ 42ක් වගේ ප්‍රමාණයක්. ඉතින් මේ 42ක වගේ ප්‍රමාණයක් තමයි ජලය තියෙනවා. ඉතින් මේවා සෛල ඇතුලේ සෛල පිටත අභිගල වාහිනී අන්තර් පද්ධතියේ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රමාණය අපිට අපි දෛනිකව අපේ ක්‍රියාවලින් නිසා ජලයේ කොටසක් ඉවත් වෙනවා. ඒ කොහොමද කියලා කිව්වොත් මුත්‍රා හරහා පිටවීමක් සිදු වෙනවා. ඒ වගේම අපේ දහඩිය දැමීම, ඒ වගේම අපේ ශ්වසනය නිසා අපේ එනහළු වලින් ඉවත් වෙනවා. ඒ වගේම මල පහ කරනකොට ඒ මල පහ සමග පිට වෙනවා. ඒ වගේ අපේ මේ ජලයේ කොටසක් දෛනිකව ඉවත් වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඇවරේජ් බිල් කෙනෙකුගේ ගත්තොත් ලීටර් 2.5ක් විතර වගේ ප්‍රමාණයක් ජලය පිට වෙනවා. ඉතින් අපි මේ ප්‍රමාණය අපි පිටතින් අපි ගන්න ඕන. අපි ජලය පානය කරන්න ඕන. ඉතින් ඒක හරියට සිදු වෙන්නේ නැතුව ඒ ජලය ප්‍රතිශතය අසමතුලිතතාවයක් ඇති වුණොත් අපේ ශරීරය ඇතුලේ, ඒ කියන්නේ අපේ ජලයේ ප්‍රතිශතය අඩු වුණොත් අපි විජලන තත්ත්වයකටපත් වෙනවා. අන්න ඒක තමයි අපි සරල විජලනය කියලා කියන්නේ. එහෙම වුණොත් අපිට ඒ සෛලවල අපේ ඇඟේ ක්‍රියාකාරීත්වයන් අඩපණ වෙනවා. එවැනි තත්ත්වයක් විදිහට තමයි මට මේ විජලනය කියන එක සරලව හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට ડોක්ටර් කෙනෙක් විජලනයට පත් වෙනවා. එහෙමත් නැත්නම් ඩිහයිඩ්‍රේට් වෙන්නේ මොන වගේ හේතු නිසාද? ඔව්, හේතු කියලා ගත්තොත් ඩිහයිඩ්‍රේෂන් වෙන්න පුළුවන්. අර මම කලින් අපි කතාව බැලුවම අපෙන් එක්ක ජලය ඉවත් වීම වැඩි වෙන්න පුළුවන්. එතකොට අපේ ජලයේ ඉවත් වීම වැඩි වෙන්න හේතු අපි ඉස්සෙල්ලා බලමු. පාරිසරික හේතු නිසා වෙන්න පුළුවන්. සමහරට අධික දහඩිය දාන පරිසරයක ඉන්නකොට අපේ ඇඟෙන් දහඩිය දැමීම වැඩි. එතකොට ජල වාෂ්ප විදියට එළියට අපේ දහඩිය පිට වෙනවා, ජලය ඉවත් වීමක් වෙනවා. ඒ වගේම තමයි අපි හිතමු අපිට ලෙඩක් හැදුනොත්, ඒ කියන්නේ අපි උණ හැදුනොත් අපේ ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට අපෙන් ජලය ඉවතට යෑම වාෂ්පීකරණය වැඩි. ඒ වගේම තමයි පාචනය, වමනය, ඔය වගේ ලෙඩවල් වලින් අපේ ජලය අපිට ගොඩක් ප්‍රමාණයක් ඉවත් වෙනවා. ඒ වගේම තමයි සමහර රෝග තියෙනවා මුත්‍රා පිටවීම විශාල වශයෙන් වැඩි. උදාහරණයක් විදිහට ගත්තොත් දියවැඩියාව වගේ තත්ත්වයක්. ඒ වගේම සමහර රෝගයක් තියෙනවා ඩයබටිස් ඉන්සිපිඩස් කියලා. ඒ වගේ තත්ත්වයකදී මුත්‍රා පිටවීම වැඩි වීම නිසා ඒ ජලය අඩු වෙන තත්ත්වයක් වෙන්න පුළුවන්. ඊට අමතරව අධික ලේ වහනයක් සිදු වුණොත්, හිමරේජයක් වුණොත් අපේ රුධිර වාහිනී පද්ධතියේ විශාල ප්‍රමාණයක් බ්ලඩ් ලොස් එකක් වෙනවා. ඒක නිසා විජලනයක් වෙන්න පුළුවන්. ඒ වගේම පිලිස්සුන් වගේ තත්ත්වයකදී බර්න්ස් කියලා කියනවා. ඒ බර්න් වලදී අපිට මේ අපේ එක පැත්තකේ මුලදී අපේ හැම ලොකුටසක් ඉවත් වෙනවා. ඒ පටක වලින් ඉතා ඉක්මනින් ජලය වාෂ්පීකරණය වෙලා විජලන තත්ත්වයකට යන්න පුළුවන්. ඒක තමයි අපේ ලොස් එක පැත්තෙන් ගත්තොත්, අපේ ඉවත් වීම පැත්තෙන් ගත්තොත් ජලය අපේ වැඩි වෙන හේතු. ඊට පස්සේ අපි ජලය අඩුවෙන් භාවිතා කරොත්, අපි අඩුවෙන් ජලය පානය කරොත් වෙන්න පුළුවන්. එහෙම අවස්ථා වලට කෙනෙක් අඩුවෙන් දෛනිකව ජලය පරිභෝජනය කිරීම. ඒකට සමහරලාට හේතුත් තියෙනවා. අපි හිතමු වයස්ගත කෙනෙක් වුණොත් එයාලගේ
ඒ ජලය භාවිතය ටිකක් අඩුයි. මොකද යාළගේ අර පිපාසය ඇති කරන මධ්‍යස්ථානයේ තියෙන සංවේදීතාවය අඩුයි. ඒ නිසා ඔවුන්ට අර තර්ස්ට් එක දැනෙනක අඩුයි. ඒ නිසා ඔවුන් ඉබේම ජලය අඩුවෙන් තමයි ගන්න. ඒ වගේම ස්නායු පද්ධතිවල රෝග ආබාධ තියෙන අය, සමහරවිට ඩිමෙන්ෂියා, පාකින්සන්, ඒ වගේම සමහර රෝගීන් ඉන්නවා අපි කියන්නේ පැරලයිස් වෙලා ස්ට්‍රෝක්ස්. ඒ වගේ තත්ත්වයන් ඉන්න රෝගීන් සමහරවිට බෙඩ් එකටම බවුන්ඩ් වෙලා ඉන්න පේෂන්ට්ලා ඉන්නවා. ඒ වගේ අය සාමාන්‍යයෙන් ජලය ගන්න එක ටිකක් අඩුයි. ඒ විදිහට තමයි අපේ ජලය ගැනීම අඩුවීම නිසා විජලනය වෙන්න පුළුවන්. අනිත් තව එකක් තියෙනවා. ඒක අපි කියන්නේ ෆ්ලුයිඩ් ෂිෆ්ට් එකක් කියලා. එහෙම නැත්නම් ෆ්ලුයිඩ් රීඩිස්ට්‍රිබියුෂන් එකක් කියලා. මේක ටිකක් සංකීර්ණ දෙයක්. ඒකෙදි වෙන්නේ ඇත්තටම මේ අපේ අපි අර කිව්වේ 60ක වගේ ප්‍රමාණයක් අපේ ඇඟේ ජලය තිබුණට ඒකේ තියෙන ව්‍යාප්ත වෙලා තියෙන විදිය වෙනස්. අපේ සෛල ඇතුලේ ඒ 60න් 3/2ක් වගේ තියෙන සෛල ඇතුලේ. ඒ සෛලවල පිටත තමයි ඊටු ටික තියෙන්නේ. එතකොට ඒවයේ ව්‍යාප්තිය වෙනසක් වෙන්න පුළුවන්. අන්න එහෙම වෙන අවස්ථාවන් තියෙන උදාහරණයක් විදිහට ගත්තොත් අක්මාවේ අකර්මණ්‍ය වීම තත්ත්වය, සිරෝසිස් වගේ තත්ත්වයන්, ඒ වගේම වකුගඩු ආබාධ තියෙන සමහර පිටු නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම්, ඒ වගේම ආසාදන නිසා ඇති වෙන සෙප්සිස් තත්ත්වයන්, මේ තත්ත්වයන් වලිනුත් යම් කිසි ප්‍රමාණයකට ඩිහයිඩ්‍රේෂන් එකක් වෙන්න පුළුවන්. හොඳින් පැහැදිලි කරා කොහොමද කෙනෙක් විදලන තත්ත්වයකට පත් වෙන්නේ කියලා. එහෙනම් මේ තත්ත්වය හඳුනා ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද ડોක්ටර්? ඔව්, හොඳ ප්‍රශ්නයක්. අපි සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ විදිහට ගත්තොත් එනේ අපිට සාමාන්‍යයෙන් අපිට විජලන තත්ත්වයක් එනකොට අපි දන්නවා අපිට හැමෝටම පිපාසය එනවා. නමුත් අර මම කලින් කිව්වා වගේ පිපාසය කියන එකත් ඉතා හොඳම ලක්ෂණ නෙමෙයි. මොකද සමහර වැඩිහිටිය අය කෙනෙකුගේ පිපාසය තත්ත්වය ටිකක් අඩුයි. ඒ කියන්නේ ඇගේ ඩිහයිඩ්‍රේෂන් තත්ත්වයක් තිබුණත්. එතකොට ඒ වගේම තමයි අපි දන්නවා තොලකට වේලෙනවා. ඊළඟට අපි ගත්තොත් මුත්‍රා පිටවීම සහ දාඩි පිටවීම ටිකක් අඩු වෙන්න පුළුවන්. මොකද අපේ ඇඟෙන් අර වෝටර් එක ටික තියාගන්න බලන හන්ද, වතුර තියාගන්න බලන හන්ද. ඊට අමතරව තද පාට මුත්‍ර දකින්න ලැබෙනවා. ඊළඟට අපිට ඒක ටිකක් වැඩි වුණාන් පස්සේ ඩිහයිඩ්‍රේෂන් එක අපිට ටිකක් හෙට්ටුවක් දැනෙනවා. අපිට කලන්තේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේවා තමයි ගොඩක් වෙලාට රෝග ලක්ෂණ විදියට තියෙන්නේ. නමුත් මෙතනදිත් අර අපි හිතමු විශේෂයෙන්ම කුඩා දරුවන් ඉන්නවා අවුරුදු 6ට අඩු බබාලා. එයාලගේ සමහරට මේ වගේ එයාලට රෝග ලක්ෂණ විදියට නෙමෙයි අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඔවුන්ගේ සමහර තොලකට වේලිලා තියෙන්න පුළුවන්. සමහර කුඩා බබාලා ඩිහයිඩ්‍රේෂන් තත්ත්වයකදී එයාලා අඬනකොට සමහර කඳුළු එන්නේ නැහැ. අර ඒ වගේ ටිකක් එනවා. ඊට පස්සේ අප්‍රාණිකව තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඔවුන්ගේ සමහරට මුල් ඩිහයිඩ්‍රේෂන් තත්ත්වයේදී ටිකක් කලබලකාරී නොසන්සුන් තත්ත්වයක් තිබුණත් ඔවුන් අර පස්සේ ඒක ඩිහයිඩ්‍රේෂන් තත්ත්වය වැඩි වුණොත් ටිකක් අර ඩ්‍රවුසි වෙනවා කියලා කියනවා. අපි ටිකක් අප්‍රාණික තත්ත්වයකට යන්න පුළුවන්. ඊට අමතරව ඔවුන්ගේ තර ශ්වසනය වැඩි වෙලා හෘද වස්තු ස්පන්දනය වැඩි වෙලා වෙන්න පුළුවන්. ඊට අමතරව අර ඩිහයිඩ්‍රේෂන් ටිකක් වැඩි නම් අපිට ඔවුන්ගේ බලා ගන්න පුළුවන් අර ඇස් ගිලිලා වගේ තියෙනවා. අපි කියනක සන්කන් අයිස් කියලා කියනවා. ඒ වගේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. අනිත් එක තමයි උන්ගේ අර ගොඩක් ඩිහයිඩ්‍රේෂන් වෙනකොට උන්ගේ සම ටිකක් අර අපි පින්ච් කරලා බැලුවොත් ඒක ආපහු පින්ච් කරලා ඇතෑරියට පස්සේ අපි සාමාන්‍ය ෆ්ලැට් වෙන්න ටිකක් වෙලාව යනවා. ඒක ඒ වගේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. මේවා තමයි ඇත්තටම රෝග ලක්ෂණ සහ අපිට නිරීක්ෂණයන් ඒ විජලන තත්ත්වයේ ඉන්න කෙනෙක්ගේ. ඔව් ડોක්ටර්. අද අපිට විජලනයේ ලක්ෂණ සම්බන්ධව දැන් හොඳ අවබෝධයක් තියෙනවා කියලා මම හිතනවා. එතකොට ડોක්ටර් විශේෂයෙන්ම අපි වැඩි අවධානමක් දිය යුතු කාණ්ඩයන් සිටිනවාද? එහෙම සිටිනවා නම් ඒ කවුද? ඔව්, මම සමහර කරුණු කලිනුත් කිව්වා වගේ විජලනය වෙන්න පුළුවන් කාණ්ඩයන් තියෙනවා. විශේෂයෙන්ම වැඩිහිටිය අය, එල්ඩර්ලි අය, එයාලගේ අර මම කිව්වා වගේ එයාලට ඩිහයිඩ්‍රේෂන් තත්ත්වයක්, විජලන තත්ත්වයක් ඇඟේ තිබුණාට ඔවුන්ට තිබහ දැනෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ අර තර්ස්ට් සෙන්ටර් එකේ තියෙන සංවේදීතාවය ටිකක් අඩුයි මොලේ. ඉතින් ඒක නිසා ඔවුන්ට තිබහ දැනෙන එක අඩුයි. ඒ වගේම ඔවුන් අර ඩිමෙන්ෂියා, පාකින්සන් වගේ තත්ත්වවල ඉන්න පුළුවන් වැඩිහිටිය අය. ඒ වගේම අර ඔවුන්ගේ ටිකක්
වකුගඩු ඒ වගේ ඒවා අකර්මණ්‍ය තත්යක තියෙන්න පුළුවන්. ඒ නිසා අර බෝට කන්සන්ට්‍රේෂන් කරගන්න තියෙන හැකියාව අඩුයි. ඒ නිසා මුත්‍ර මේ අර පිටවීම ටිකක් වකුගඩු වලින් වැඩි. ඒ නිසා අර ඇඟේ වතුර රඳවා ගැනීම ටිකක් අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව ඔවුන්ගේ අර අපේ පේශී පටකවල ප්‍රමාණය වයස්ගත වෙනකොට අඩු වෙනවා. ඒක නිසා අර පේශී වලින් ගොඩක් වතුර රඳවා ගැනීම හැකියාවක් තියෙනවා. නමුත් ඒක අර අඩු වීම නිසා ඔවුන්ගේ ඒ ප්‍රතිශතය ජල ප්‍රතිශතය ටිකක් වයස්ගත වෙනකොට ටිකක් අඩු වෙනවා. ඒක හන්ද ඔවුන් ඉක්මනට අර ඩීහයිඩ්‍රේෂන් කියන තත්ත්වයට ඉතා පහසුවෙන් යන්න පුළුවන්. අනිත් කණ්ඩායම තමයි අර මම කිව්වේ කුඩා දරුවන්. මොකද අපි කුඩා දරුවන්ට නිතරම අපි පොඩි ආසාදනයකදී පවා වමනය, පාචනය ඒ වගේ තත්ත්වයන් වලට එන්න පුළුවන්. අධික උණ එන්න පුළුවන්. එතකොට මේ නිසා ඔවුන් නිතරම ඩිහයිඩ්‍රේෂන් වෙන්න පුළුවන් chance එක වැඩි. අනිත් එක ඔවුන්ගේ පෘෂ්ඨික වර්ගඵලය සහ ස්කන්ධය අතර අනුපාතයක් ටිකක් වැඩි. ඒක නිසා ටිකක් අර ඔවුන්ගේ ජලය පිටවීම ටිකක් වැඩි නිසා අර හරියට මේ ජලය පානය නොකරොත් ඔවුන්ට හයිඩ්‍රේෂන් එක ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර නිදන්ගත රෝග තියෙනවා. අපි මම කලින් කිව්වා වගේ දියවැඩියාව, වකුගඩු ආබාධ ඒ වගේ තියෙන කෙනෙක්ගේ මුත්‍රාත් එක්ක ජලය පිටවීම වැඩි නිසා ඔවුන් විජලනයට වෙන්න පුළුවන්. ඊළඟට සමහර රෝගාබාධ වලට අපි අර විශේෂම heart disease වගේ ඒවට අපි අර දෙනවා මේ ෆ්ලූසමයිඩ් කියලා කියන්නේ අපි කොටක් දැකලා තියෙන්නේ. ඒක වතුර පෙති කියලා කියන්නේ. ඒවා දෙන රෝගීන් ඉන්නවා. අන්න ඒ වගේ රෝගීන්ටත් ටිකක් අර වතුර පිටවීම වැඩි නිසා මුත්‍ර සමග විජලනය වෙන්න පුළුවන් හැකියාවක් වැඩි. ඊට පස්සේ අපි දැන් අපේ රට ගත්තොත් අපි සමගයට ආසන්න පිහිටි රටක්. ඉතින් අපේ රටේ රස්නි වැඩි. ඒ නිසා අපි අර ඒ වගේම තමයි අපේ ගොඩක් කම්කරුවන් ඉන්නවා, කුෂ්කර්මාන්තෙල් නියැලෙන අය ඉන්නවා. ඒ කෙනෙක් කට්ටිය එලි මහනේ වැඩ කරනවා. ඒක නිසා ඔවුන්ගෙන් අර ජලය ඇඟෙන් පිටතට දහඩිය විදියට පිට වෙන එක වැඩි නිසා ඔවුනුත් ඉක්මනින්ම මේ විජලන තත්වයකට යන්න පුළුවන්. මේ කණ්ඩායම තමයි ඇත්තටම මේ ගොඩක් මේ විජලන තත්වයට නැඹුරුවක් දක්වන්නේ. ඔව් ડોක්ටර්. ඒක ඇත්තටම වැදගත් කරුණක්. විශේෂයෙන්ම දරුවන් සහ වයස්ගත අය ගැන අපි වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම රෝගියාව ළඟම වෛද්‍යවරයා ළඟට හෝ රෝගහලට ගෙන යාම සහ එතනදී සිදුවන ක්‍රියාවලිය සුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද ડોක්ටර්? ඔව් මම මෙතෙන්දී මතක් කරන්න ඕන මේ වගේ විජලන තත්ත්වයක් තියෙනවා නම් ඇත්තටම සුදුසුකම් ලද්ද වෛද්‍යවරයෙක් හමු වෙන එක තමයි හොඳම දේ. එතකොට අපි කරන්නේ සාමාන්‍යයෙන් අපේ ගාවට එහෙම රෝගියෙක් ආවට පස්සේ අපි ඔවුන්ගේ ඒ රෝග ලක්ෂණ විමසීමක් කරනවා. එතකොට අපිට ඒ වගේම ඔවුන්ව පරීක්ෂාවට ලක් කරනවා. අවශ්‍ය නම් සමහර පරීක්ෂණ වලට ලක් කරනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් මේ වගේ රෝගියෙක් ඉන්න විජලන තත්ත්වය මොකක්ද කියන එක. සමහර වෙලාවට සුළු විජලන තත්ත්වයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටත් වඩා වැඩි විජලන තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒ වගේම අධික විජලන තත්ත්වයක ඉන්නත් පුළුවන්. ඉතින් අපි අර ඒ විදියට ඔවුන්ව කැටගරයිස් කළා, ඔවුන්ව කාණ්ඩ කළා අපි ඔවුන්ගේ තත්ත්වය අනුව අපි විජලනයට අවශ්‍ය ප්‍රතිකාරය කරනවා. අපි සුළු විජලන තත්ත්වයක් වගේ තත්ත්වයකදී නම් අපි ඔවුන්ව සමාන නිවසේදීම තියලා ඔවුන්ට සජලන මුඛ සජලන ප්‍රතිකාර කරනවා. ඒ කියන්නේ අපි oral rehydration solutions දෙනවා. අපි ඒවට කියනවා අපි විලද පොළේ නම් තියෙන ජීවනී කියලා. එතකොට ඒව දෙනවා. ඒ සමගම අපි ඔවුන්ගේ අර fluids ගන්න එක, දියර ಜಾති ගන්න එක වැඩි කරනවා. ඊට අමතරව ඔවුන්ගේ සංකුල මේ රෝග ලක්ෂණ අනුව වමනය, පාචනය වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒවට වෙනම බෙහෙත් ප්‍රතිකාර කරනවා. ඒ විදිහට අපි ඔවුන්ව සුවපත් කරනවා. එහෙම නැත්නම් ඊටත් වඩා එහා ගිය මේ අපි කියමු අධික විදන තත්ත්වයක් තියෙනවා. අපි ඒකට කියනවා සිවියර් ඩිහයිඩ්‍රේෂන් කියලා. අපි ඒ වගේ රෝගීන් ඇත්තටම රෝහල්ගත කරනවා. රෝහල්ගත කරලා අපි ඔවුන්ට ඉන්ට්‍රාවීනස් ෆ්ලුයිඩ්ස් එහෙම නැත්නම් ඔබ කවුරුත් දන්න සේලයින් වගේ ඒ රිහයිඩ්‍රේෂන් සොලියුෂන්ස් දෙනවා. මේ ඊට අමතරව අපි ඔවුන්ගේ අර අපි සීරම් ඉලෙක්ට්‍රොලයිට්ස් ඒ පරීක්ෂණ කරනවා කියුවේ ඒ වගේ සීරම් ඉලෙක්ට්‍රොලයිට් ඊළඟට රීනල් ෆන්ක්ෂන්ස් ඒ ටික බලලා ඒ අයන අඩුවීමක් වෙලා තියෙනවා නම් අපි ඒවා ලබා දීමක් කරලා රෝගියා සුවපත් කරනවා. ඔව්. මේ රෝග ලක්ෂණ නොසලකා හැරීමත් සමග ඇති වෙන්න පුළුවන් සංකූලතා මොනවද ડોක්ටර්?
ඔව් ඇත්තටම කාලයක් තිස්සේ සමහර අය අර ඕරල් ඉන්ටේක් එක ෆ්ලුයිඩ්ස් ගන්න ප්‍රමාණය අඩු නිසා අපේ ඔවුන් ජලන තත්ත්වයටපත් වීම නිසා සමහර සංකෝචතාවට එන්න පුළුවන්. උදාහරණයක් විදිහට මුත්‍රා ආසාදන වකුගඩු වල ගල් තත්ත්වයන් ඊළඟට වකුගඩු අකර්මණ්‍ය වීම තත්ත්වය දක්වා යන්න පුළුවන්. මේවා ලංකාවේ ඇත්තටම මුත්‍රා ආසාදන ගොඩක් අර කාන්තාවන් අතර බහුලව තියෙනවා. සමහර රැකියාවල නියුතු අය එයාලා අර බොන ಜಾති දියර ಜಾති ගන්නව අඩුයි. ඒ කියන්නේ ජලය ගන්නව පානය අඩුයි. මේ නිසා ඒ තත්ත්වයට ගොදුරු වෙනවා. ඊට අමතරව සමහර විට අවුවේ වැඩ කරන කෙනෙක් සමහරට මේ වගේ ඇගේ ජලය ගොඩක් විජලනය වීම නිසා අර හීට් ඉන්ජරි හීට් ස්ට්‍රෝක් වගේ තත්ත්වයන් වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරට අර ඩයරියා වොමිටින් වගේ තියෙන පමණය ඒ තියෙන අයට අපේ ඇඟෙන් අයන ප්‍රමාණයක් ඉවත් වෙනවා. ඒ වගේ වුණොත් සමහරට ඒ අයන අසමතුලිතතාවය නිසා කියන්නේ අපේ සෝඩියම් පොටෑසියම් ක්ලෝරයිඩ් ඒ වගේ අයන අසමතුලිතතාවය නිසා සමහරට වලිප්පුව වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අර විචලන නිසා ඇතිවෙන හයිපෝවොලීමික් තත්ත්වයක් නිසා ප්‍රෙෂර් අඩු වෙලා කියනකොට ඒතර ප්‍රෙෂර් අඩු වුණාම රුධිරයේ මොළයට සැපයුම රුධිර සැපයුම අඩු වෙලා ඔක්සිජන් සැපයුම අඩු වෙලා ඔවුන් හයිපෝවොලීමික් ෂොක් එකක් වගේ තත්ත්වයන් වලට යන්න පුළුවන්. මේවා තමයි අපිට බහුලව දකින්න ලැබෙන ඒ කියන්නේ ඩිහයිඩ්‍රේෂන් එක නිසා එන මේ සංකූලතා. ඔව්. එතකොට ડોක්ටර් මෙවැනි විජලන තත්ත්වයක් වළක්වා ගැනීමට මූලික වශයෙන් කෙනෙකුට කරන්න පුළුවන් දේවල් මොනවද ડોක්ටර්? හොඳ ප්‍රශ්නයක් මිනති. මේක ඇත්තටම ඉතාමත්ම වැදගත්. මොකද අපි ප්‍රයිමරි ප්‍රිවෙන්ෂන් කියන එක තමයි මෙතනදී අපි කතා කරන්නේ. අපි මේ විජලන තත්ත්වයකට යන්න කලින් අපි කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒක තමයි අපි දැනුවත් වෙන්න ඕන හැමෝම. අපි ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න ඕන එදිනෙදා. මොකද අපි ඇඟෙන් අර අහිමි වෙන මේ තරල ප්‍රමාණයට සාපේක්ෂව අපි පිටතින් ප්‍රමාණවත් ජලය පානය කරන්න ඕන. ඊට අමතරව සමහර තරුණ කණ්ඩායම අතර පුරුද්දක් තියෙනවා ශක්තිජනක පානයන් සමහර. ඊට අමතරව ඔය කැෆේන් වැඩි පානයන් ගන්නවා. එතකොට ඒවා ටිකක් පුළුවන් තරම් අවම කරන්න ඕන. මොකද දැන් අර කැෆේන් ගත්තොත් ඒකේ තියෙනවා අපේ ඩයුරෙටික් ඉෆෙක්ට් එකක් කියලා කියනවා. ඒක මුත්‍රා පෙරීම වැඩි වෙනවා. ඒ කියන්නේ මුත්‍රා සමග ජලය පිටවීම වැඩි කරනවා. ඒ නිසා ඔවුන් ඩිහයිඩ්‍රේෂන් වගේ තත්ත්වයන් වලට යන්න පුළුවන්. ඒක නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. අනිත් එක තමයි මම දැන් මගේ ගාවට එන රෝගීන්ට මම දෙන උපදෙස් තමයි ගොඩක් වෙලාවට අපි අර වමනය පාචනය වගේ තියෙන රෝගීන් එන්නේ දවස් 2-3ක් පහුවෙලා. එතකොට සමහරලාට යාලා වමනය ඒ පාචනය වගේ තත්ත්වයන් දවස් ගණන් තියාගෙන ඉන්නවා. අපි ඒක හන්දක් මුලදිම කරන්න ඕනේ. ඒ දැන් වමනයට නම් අපිට බොන බෙහෙත් වලට අමතරව අපිට තියෙන සපොසිටරි තියෙනවා. එහෙම නැත්නම් සබ්ලින්ගුවල් ස්ට්‍රිප්ස් තියෙනවා. එහෙම නැත්නම් අපිට ඉන්ජෙක්ෂන් පවා දෙන්න පුළුවන්. එතකොට ඒවා මුලදිම ඒවා අරගෙන අපි පුළුවන් තරම් අපේ හයිඩ්‍රේෂන් එක අපේ ඒ කියන්නේ අපි වතුර පානය කිරීම කරන්න ඕන. ඉතින් ඒක හන්ද ඒක මුල ඉඳලම ඒ රෝග ලක්ෂණ එන මුල ඉඳලම ඒ අපේ මේ ඇඟේ තියෙන ජල ප්‍රතිශතය තියාගන්න අපි උනන්දු වෙන්න ඕන. අනිත් එක තමයි ඔය අධික රස්නය අධික සීතල පරිසරවල ඉන්න අයගේ ඒ ජලය විජලනය වෙන හැකියාව වැඩි නිසා ඔවුන් හොඳට ජලය භාවිතා කරන්න පුරුදු වෙන්න ඕන. ඊළඟට සාමාන්‍යයෙන් ඕනෑම ආසාදනයක් වුණාම අපි කියන උණ එහෙම එන රෝගීන්ට විශේෂයෙන්ම මේ මුල ඉඳලාම හරියට ඒ ජලය පානය කිරීම කරන්න ඕන. එහෙම නැත්නම් අර පහුවෙන්න ඔවුන් අර විජලන තත්ත්වයක් කරා යන්න පුළුවන්. ඊට අමතරව සමහර ව්‍යායාම වැඩිපුර කරනකොට එහෙම නැත්නම් අපි එලිමහනේ වැඩ කරනකොට ඒ වගේ අවස්ථාවන්වලදී ජලය හරියට භාවිතා කරන්න ඕන. මොකද නැත්නම් ඒව ගොඩක් නැඹුරුතාවයක් වැඩි නිසා මේ ඩිහයිඩ්‍රේෂන් වල. එතකොට මේ දේවල් තමයි ඇත්තටම අපි එදිනෙදා විදියට මේ පුරුදු වෙන්න ඕන අපේ මේ
ඒ ඩිහයිඩ්‍රේෂන් තත්ත්වය වළක්වා ගන්න. මේ වළක්වා ගැනීම පිළිබඳව දැන් තියෙනවා කියලා මම හිතනවා. අවසන් වශයෙන් දැනගන්න කැමතියි ડોක්ටර් කිව්වා වගේ විදලනය වළක්වා ගැනීමට අපි හැමෝම දිනපතා කොපමණ ජලයක් පාලනය කළ යුතුයි? ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයක්. මේකෙදි අපි කියනවා සාමාන්‍යයෙන් අපි මම අර මුලින්ම පටන් ගන්නකොටම කිව්වා වගේ අපේ මිලිලීටර් 2300ක් 500ක් වගේ අතර ප්‍රමාණයක් අපේ ජලය දෛනිකව වැඩිහිටි කෙනෙකුගේ ඉවත් වෙනවා. මම කියන්නේ මේ නිරෝගී කෙනෙකුගේ. එතකොට ඒ ප්‍රමාණය අපි ජලය පානය කරන්න ඕන. එතකොට ඒක අපි පොඩි ෆෝමියුලාවක් විදිහට තියෙනවා අපිට ඒ කොච්චර ප්‍රමාණයක්ද කියන එක. අපි ඒක කියනවා නඩත්තු ප්‍රමාණය කියලා. එහෙම නැත්නම් මේන්ටෙනන්ස් එක කියලා කියනවා. අපි වෛද්‍ය විද්‍යාවේ අපි මේ විදිහට තමයි කැල්කියුලේෂන් එක කරන්නේ. එතකොට අපි හිතමු කිලෝ 70ක වැඩිහිටි කෙනෙක් කියලා. එතකොට මුල් කිලෝ 10ට අපි කිලෝ 1කට මිලිලීටර් 100 ගානේ බොන්න ඕනේ. එතකොට එනවා මිලිලීටර් 1000. ඒ කියන්නේ ලීටරයක්. ඊළඟ කිලෝ 10ට අපි කිලෝ 1කට මිලිලීටර් 50 ගන්න. එතකොට එනවා මිලිලීටර් 500ක්. එතකොට එතන 1500ක් තියෙනවා. ඉතින් මේ කිලෝ 70න් එතන 20 අඩු කරාම තව 50ක් ඉතිරිනේ. එතකොට ඒ 50ට අපි හදන්නේ 1 කිලෝ 1කට වැඩි වෙන 1 කිලෝ 1කට මිලිලීටර් 20 ගන්න. එතකොට 20 ගානේ හැදුවම එතනත් මිලිලීටර් 20 වැඩි කිරීම 50 1000ක් එනවා. එතකොට ඔක්කොම ටික ගත්තාම මිලිලීටර් 2500යි. එතකොට හරිනේ අර අපි ඉවත් වන ප්‍රමාණයට සාපේක්ෂව අර වැඩිහිටි කෙනෙකුට 2500ක් ගන්න ඕන. මේක නිරෝගී කෙනෙකුට අවශ්‍ය අවම ප්‍රමාණය. මේ ප්‍රමාණය අපි සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සඳහා ගන්න ඕන. ඉතින් මේක සමහර විට දරුවෙකුට කිව්වොත් ඒ අර ඔවුන්ගේ weight එකට අනුව තමයි අපි හදන්නේ. අපි නිකන් හිතමු කිලෝ 25ක කෙනෙක් කියලා හෙව්වොත්. එතකොට 25 කෙනෙකුගෙන් නම් අපි ඒත් අර වගේම තමයි. එතකොට පළවෙනි 10ට එතන 1000යි. දෙවෙනි කිලෝ 10ට එතන 500යි. එතන 1500යි. එතකොට කොහොමද එතන 1500යි. ඊළඟට තව කිලෝ 5ක් ඉතිරිනේ. එතකොට ඒකට 20 ගානනේ. එතකොට 20 ගාන හැදුවම එතන මිලිලීටර් 100ක් එනවා. එතකොට ටෝටල් ටික ගත්තන පස්සේ එතන මිලිලීටර් 1600ක් වගේ ප්‍රමාණයක් එනවා. ඒතර මේක තමයි ඒ වයසේ ඒ weight එක තියෙන කෙනෙකුට අවම වශයෙන් ගන්න ඕන ජල ප්‍රමාණය. මේක ඉතින් අපි මෙතෙන්දී අපි හිතමු ඩයරියා, වොමිටින් ඒ වගේ යූරින් ලොස් එක වැඩි වෙන කෙනෙකුට මීට වැඩිය වෙනස් වෙනවා. එතකොට ඩයරියා වොමිටින් තියෙන කෙනෙකුට අපි මේක එයාගේ තියෙන විජලන තත්ත්වයේ ස්ටේට් එක අනුව අය සුළු තත්ත්වයක්ද මධ්‍යම තත්ත්වයක්ද එහෙම නැත්නම් අධික තත්ත්වයක්ද කියලා මීට අමතරව මේ ප්‍රමාණයට අමතරව ප්‍රතිශතයක් එකතු කරලා දෙන්න වෙනවා. ඔය විදිහට තමයි අපි සාමාන්‍යයෙන් අපි ගන්න ඕන ප්‍රමාණය තීරණය කරන්නේ. ඔව් ඩොක්ටර් අපිට ගොඩක් පැහැදිලි ඔබතුමාගේ පැහැදිලි කිරීම. ඉතින් අද අපි කතා කරේ ඩීහයිඩ්‍රේෂන්. එහෙමත් නැත්නම් විදලනය කියන තත්ත්වය සම්බන්ධව. ඩොක්ටර් අපිට ගොඩක් දැනුවත් කිරීම කළා සහ ගොඩක් උපදෙස් ලබා දුන්නා. ඔබතුමාට ගොඩක් ස්තුතියි ඔබතුමාගේ වටිනා උපදෙස් සහ ඔබතුමාගේ වටිනා කාලය වෙන් කිරීම සම්බන්ධව. ඉතින් මෙඩිකේට් ගැන කියන්න කැමතියි. අපිට ලැබෙන ඔයාලා හැමෝටම අපි ආරාධනා කරනවා මේ වගේ සාකච්ඡා නැරඹීමට මෙඩික්ලේට් අපේ channel එක follow කරන්න. මේ සම්බන්ධව වැඩි ගැටලු තියෙනවා නම් විශේෂයෙන්ම විදලනය එහෙමත් නැත්නම් වෙනත් ශාරීරික තත්ත්වයන් හෝ ලෙඩ රෝග ගැන දැනුවත් වීමට මෙඩික්ලේට් සමග සම්බන්ධ වෙලා ඒ සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් ලබා ගන්න. ඉතින් අපේ බලාපොරොත්තුව ඔබට ඔබ සියලු දෙනාටම සුවදායි දවසක්. සුවදායි නිරෝගී ජීවිතයක් අත්කරන දෙන්න උපකාර කරන්න සහ ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඉතින් ඒ සඳහා අපිත් සමග එකතු වුණු ඩොක්ටර් ප්‍රවාස් මක්මල් සටත් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි මේ වගේ වැදගත් වැඩසටහනකින් තවත් වැදගත් මාතෘකාවකින් හමු වෙනකම් අපි අද දවසේදී සමුගන්නවා. තවත් දවසක අපි හමු වෙමු. අයබෝවන්.